උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර කලක් තිස්සේ තිබුණේ ප්‍රතිරෝධී සම්බන්ධතාවක්. ඇත්තටම එය අව탁සේරු කිරීමක්. ඒත් 2018 වසරේදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දකුණු කොරියානු ජනාධිපති මුන් පේයින් සමග සුහදතාව ප්‍රකාශ කරන්න දේශ සීමා ඉක්මවා පැමිණියා. ඒ වනතුරුම බොහෝ දකුණු කොරියානුවන් වගේම ලෝකවාසීන් උතුරු කොරියානු නායකයාව සැලකුවේ කුරිරු ඒකාධිපතියෙක් හැටියට. ඒත් මේ හමුවට පස්සේ ඇතැම් දකුණු කොරියානුවන් ඔහුව සුරතල් ටෙඩි බෙයා හැටියට හඳුන්වන්න පටන් ගත්තා. ඉතින් දැන් හැමදේම හරිද? අතට අත දී පිටට තට්ටු කිරීමෙන් පසු නායකයින් දෙදෙනා අතර තෙවැනි සමුළුවක්ද පැවැත්වීමට යෝජනා කෙරුණත් උතුර තවමත් ඇමරිකාවේ හොඳ හිත දිනාගෙන නැහැ. දකුණු කොරියාවේ වැඩිමල් සොයුරන් වැනි ඔවුන් මේ සම්බන්ධතාවය දෙස ඉතා විමසිල්ලෙන් බලා ඉන්නවා. අපි දැන් බලමු මේ බෙදීම කොහොමද ඇති වුණේ කියලා. මේ තොරතුරු සටහන් සහිත වීඩියෝවෙන් ඔබට කියාවි. උතුරු සහ දකුණු කොරියාව එසේ බෙදුනේ ඇයි? උතුරු සහ දකුණු කොරියානුවන් අතර බොහෝ සමානතා තිබෙන බව ඔබ දැනටමත් දන්නවා ඇති. සංස්කෘතිය අතිනුත් එහෙමයි. කුඩා වෙනස්කම් කිහිපයක් හැර භාෂාවන් වුණත් බොහෝ දුරට එක සමානයි. උතුරු කොරියාව සිය භාෂාව ඉංග්‍රීසි වචන ආදිය ඇතුළත් කර නොගෙන පිරිසිදුව පවත්වා ගන්න කැමති බව ඔබට හිතෙනවා ඇති. ඒත් ප්‍රාදේශීය භාෂාවල කුඩා වෙනස්කම් හැර කෙනෙක් කතා කරන්නේ කොරියානු භාෂාව හැටියට මිස උතුරු හෝ දකුණු කොරියානු බස විදියට වෙන්ව පෙනෙන්නේ නැහැ. 7 වෙනි සියවසේ සිලාරාජ වංශය යටතේ උතුරු හා දකුණු කොරියාව එක්සේසත් වූ අතර 1945 වන තුරුම ඒ සමගිකම තිබුණා. ඉතින් මොකක්ද හේතුව? ඊතරම් කලක් එකට තිබුණු රටක් හදිසියේ දෙකඩ වුණේ කොහොමද? හේතුව යුද්ධය. දෙවැනි ලෝක යුද්ධය. ඒත් එය ඊටත් වඩා ටිකක් සංකීර්ණයි. දෙවැනි ලෝක යුද්ධයට කලින් පළමු සිනෝ ජපාන යුද්ධය ලෙස හැඳින් වූ යුද්ධයක් ඇති වුණා. එය ඇති වුණේ 1884 සිට 1895 තෙක් චීනය හා ජපානය අතරයි. බටහිර කාර්මීකරණය අනුගමනය කළ ජපානය 19 වෙනි සියවසේදී ඉතා ප්‍රබල රටක් බවට පත් වුණා. බ්‍රිතාන්‍ය රාජධානියේ සමාජික රටවල් තවදුරටත් ජපානය බෑක්වෝටර් ලෙස හැඳින්වුවේ නැහැ. ජපානය තමා විසින්ම අධිරාජයක් බවට පත් වුණා. අනෙක් අතට කොරියාව විදේශකයන් හා බටහිර කාර්මීකරණය ගැන බියටපත් වුණා. විශේෂයෙන්ම රටේ පාලනය ගෙන ගිය ප්‍රභූ පිරිස්. පිටස්තරයින් සිය කටයුතු වලට අතපෙවීම ගැන ඔවුන් කැමති වුණේ නැහැ. ඒත් 1880 දී තත්ත්වය වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ වසරේ කොරියානු රාජ්‍ය දූතයින් මෙහෙයුමක් සඳහා ජපානය වෙත ගියා. ජපානයේදී චීන දූතයෙකු විසින් කොරියාවට උපාය මාර්ගයක් ලෙස හැඳින්වුණු අධ්‍යයනයක් ඔවුන් වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එහි කොටසක රුසියානුවන් පැමිණෙනු ඇති බවට අනතුරු හැඟවීමක්ද තිබුණා. චීනය සමග මිතුරුව ඉන්න එහි කොටසක රුසියානුවන් පැමිණෙනු ඇති බවට අනතුරු හැඟවීමක්ද තිබුණා. චීනය සමග මිතුරුව ඉන්න ජපානයට පක්ෂවීම වැරැද්දක් වනු ඇති යනුවෙන්ද එහි සඳහන්ව තිබුණා. ඒ කාලයේදී ජපානය ආසන්නතම තර්ජනයක් බවට පත්ව තිබුණේ නැහැ. ඒත් ක්‍රමයෙන් ඉස්මතු වෙමින් තිබුණු චීනය සමග මිතුරුව සිටින ලෙස චීන දූතයා කොරියානුවන්ට උපදෙස් දුන්නා. ඒ සමගම රුසියානු නපුරන්ගෙන් ආරක්ෂා වීමට උපකාර කළ හැකි ඇමරිකානුවන් සමග යහපත් සබඳතා ගොඩනගා ගන්නා ලෙසටද කොරියානු පිරිසට උපදෙස් ලැබුණා. 1882 දී කොරියාව ඇමරිකාව සමග ගිවිසුමක් අත්සන් තැබුවා. සාමය, මිත්‍රත්වය, වාණිජ්‍ය හා නාවික කටයුතු පිළිබඳ ගිවිසුම ලෙස එය හැඳින්වුණා. දැන් සියල්ල හොඳින් සිදු වෙනවා. විවෘත ආර්ථිකය, නවීන කර්මාන්ත සමග ආරක්ෂාවත් අමතර වාසියක් ලෙස ලැබුණා. ඒත් ප්‍රයෝගකාරී යමක් තිබුණා. ගිවිසුමෙන් කොරියාවේ අයිතිය චීනයට පවරා ගැනීමේ උවමනාව චීනයට තිබුණා. ඇමරිකාවට එතරම් කැමති නොවූ අතර කොරියාව ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතිය යුතු බවට අවධාරණය කළා. ඒත් අවසානයේ කොරියාව යම් ස්වාධීනත්වයක් ඇති රාජ්‍යයක් වුවත් චීනයට සැපයුම් ලබා දිය යුතු අනුරාජ්‍යයක් ලෙස නම් කෙරුණා. කෙටියෙන් කිවහොත් කොරියාවට චීනයේ බලපෑම දැඩිව එල්ල වුණු අතර රට ප්‍රතිසංස්කරණය කිරීමටද ඔවුන් උත්සාහ කළා. බටහිර පරමාදර්ශ වැළඳ ගැනීම සහ බටහිර තාක්ෂණය ලබා ගැනීමට එය සුදුසු පියවරක් වුණා. ඒ නිසා කොරියාව තරමක් දුරට නවීකරණයට ලක් වුණා. චීනයේ බලපෑම දිගටම එල්ල වුණු අතර ඉක්මනින්ම චීනය කොරියාවේ පාලනයට අතපොවමින් සිය හමුදා කණ්ඩායම් කොරියාව වෙත පිටත් කර එව්වා. මේ විස්තරයට වැඩි වෙලාවක් ගත කරන්න බෑ. ඒ නමුත් චීනය හා ජපානය අතර සටන දැඩි ලෙසම සිදු වුණේ කොරියානු බිමේදී. ජපානයේ සටනින් ඉදිරියට පැමිණි අතර 1910 දී කොරියාව සිය අයිතියට නතු කරගත්තා. එතැන් සිට දෙවැනි ලෝක යුද්ධය අවසන් වන තුරුම කොරියාව පැවතුනේ ජපාන් අධිරාජ්‍යයේ කොටසක් ලෙසයි. මේ බොහෝ කොරියානුවන්ට සුබ පුවතක් වුණේ නැහැ.
ඒ වගේම ජපානය කොරියානුවන්ට දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙස සැලකූ බව ඇතැම් ඉතිහාසඥයින් සඳහන් කරනවා. ඒත් ඊට පස්සේ යුද්ධය අවසන් වුණා. ජපානය පැරදුනා. දැන් කොරියාවට මොකද වෙන්නේ? ඒ ගැන තීරණය තිබුණේ යුද්ධය දිනූ පාර්ශවය අතයි. ඔවුන් මිත්‍ර පාර්ශවයක් ලෙස එක්සත් වුණා. ජපානය තවදුරටත් අධිරාජ්‍යයක් නොවන බව ඔවුන් ප්‍රකාශ කළා. කොරියාවේ පාලනය අතට ගැනීමේ බලය ඇමරිකාව සතු වුවත් ඔවුන් ඒ ගැන ඒ තරම් උනන්දුවක් දැක්වුවේ නැහැ. ඒත් සෝවියට් රුසියාව ඒ ගැන උනන්දු වුණා. කොරියානු භූමියේ අයිතිය තමාට ලැබිය යුත්තක් බවට ඔවුන් සැලකුවා. 20 වෙනි සියවසේ මුලදී රුසියාව හා ජපානය අතර සිදු වූ රූසෝ ජපනීස් යුද්ධයෙන් රුසියාව පරාජයට පත් වී තිබුණා. කොරියාවේ පාලන බලය තමාට අයිති විය යුතු බවට සලකන්න ඔවුන්ට යම් තාක් දුරකට හේතුවක් වූයේ එයයි. සංවර්ධනය වූ රටක් වූ කොරියාව දීර්ඝ කාලයක් පුරා ජපානය, චීනය හා රුසියාව වැනි යෝධයින්ගේ ආධිපත්‍යයට නතු වී තිබුණු අතර සියල්ලන්ටම එක් අවස්ථාවලදී එයින් කොටසක් හෝ සම්පූර්ණ රාජ්‍යම අවශ්‍යව තිබුණා. ජපානය අතින් රුසියානු අධිරාජ්‍ය පරාජයට පත්වීම ඇත්තෙන්ම විස්මයට කරුණක්. එයින් රුසියාව ලැජ්ජාවට පත්වී සිටියා. චීනය මෙන්ම රුසියාවද පරාජය කළ ජපානයට අනිවාර්යෙන්ම අතිමහත් බලයක් හිමිවන බව බටහිර රාජ්‍ය තේරුම්ගෙන තිබුණා. ඒත් දෙවැනි ලෝක යුද්ධයේදී ඇමරිකාව ජපානය පැරදවීමත් සමග එය අවසන් වුණා. ඩීන්ස් රස්ක් හා චාල්ස් බොන්ස්ටීල් නම් ඇමරිකානුවන් දෙදෙනාට නැගෙනහිර ආසියාවේ ඇමරිකාව විසින් යටත් කරගත් රාජ්‍යවල දේශසීමා සැකසීමේ වගකීම පැවරී තිබුණා. ඔවුන් කොරියාව දෙකට බෙදීමේ අදහස රැගෙන ආවා. ඒ දල වශයෙන් සමාන භාග ලෙස 38 වෙනි සමාන්තර රේඛාවෙන් බෙදෙන විදියට. ඉතින් මේ සිදු වුණේ කොරියාවෙන් කිසිදු අදහස් විමසීමකින් තොරව. රටෙන් අඩක් ඇමරිකාවෙන්ද අනෙක් අඩ සෝවියට් දේශයෙන්ද පාලනය වන බව ඇමරිකාව ප්‍රකාශය කළා. පුදුමයක් නෑ, ඇමරිකාව රටේ එවකට නවීනතම නගරය වූ සෝල් නුවර පිහිටි දකුණු භාගය තෝරා ගත්තා. උතුරේ අඩුපාඩු තිබූ බව එයින් අදහස් වෙන්නේ නෑ. ඇත්තෙන්ම වඩාත් බැරෑරුම් කර්මාන්ත තිබුණේ උතුරු ප්‍රදේශයේ. දකුණේ සිදු වුණේ වඩාත් සැහැල්ලු කර්මාන්ත. සෝවියට් නායක ජෝසප් ස්ටාලින් සහ රුසියානු ජනපති රූස්වෙල්ට් මෙම බෙදීමට එකඟ වූ අතර එම හමුව සඳහා කිසිදු කොරියානුවෙකුට ඇරයුමක්වත් ලැබුණේ නැහැ. කොරියානුවන්ගෙන් බහුතරය මීට විරුද්ධත්වය දැක්වුවත් සෝවියට් කමියුනිස්ට් පක්ෂය සමග සම්බන්ධව සිටි පිරිස ඊට අකමැති වූයේ නැහැ. ඇත්තෙන්ම යුද්ධය අවසන් වූ පසු උතුරේ හා දකුණේ කොරියානුවන් හැමෝම ඉතා සතුටට පත් වුණා. ඒ තම නිදහස යළිත් ලැබේවි යයි සිතමින්. අත්වැල් බැඳගෙන සිටි පාලක රටවල් අනාගතය පිළිබඳ මේ සැලසුමට එක සිතින් එකඟ වුවත් එය ඒ පරිද්දෙන්ම සිදු වුණේ නැහැ. ඔවුන් අතර ඉක්මනින්ම ආරවුල් පටන් ගත්තා. සෝවියට් හමුදා ඉක්මනින්ම ජපාන් හමුදා අතින් උතුරේ පාලන බලය අත්කර ගත්තා. ඇමරිකානු හමුදාද දකුණු පෙදෙසේ බලය එසේම නතු කර ගත්තා. සරලයි නේද? නෑ, එහෙමම නෑ. කමියුනිස්ට් වාදයේ පැතිරීම ගැන ඇමරිකාව හිටියේ බියෙන්. හරියට ඉබෝලා වෛරසය ගැන බය වෙනවා වගේ. ඒ නිසාම රටින් භාගයක වන භූමියේ පාලනයට කිසිදු දකුණු කොරියානු දේශපාලන පක්ෂයකට එතරම් අතපුවන්න ඉඩක් තිබුණේ නැහැ. කල් යත්ම උතුර වගේම දකුණ තුලත් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් හා ප්‍රතිපත්ති බිහි කිරීමට ඇමරිකාවට අවශ්‍ය වීම සහ මුළු කොරියානු අර්ධද්වීපයේම කමියුනිස්ට් වාදය බලපැවැත්වීමට සෝවියට් දේශයට අවශ්‍ය වූ විට ඔවුන් යම් තම් වමට බර වුණා. කලින් මිත්‍රව සිටි මිත්‍ර පාර්ශව දෙක මේ විදියට බෙදුණා. ඇමරිකාව කොහොමටත් කාලයක් තිස්සේ කමියුනිස්ට් වාදය ගැන පරීක්ෂාකාරී වුණා. උතුර හා දකුණ නැවතත් එක්සත් කොට රට කොරියානුවන්ටම බාර දී ඉවත් වීම ගැන සාකච්ඡා කිරීමට 1948 දී ඇමරිකානු හා සෝවියට් නායකයන් හමුවක් පවා පැවැත්වුවා. ඒත් රටවල් දෙකම එකිනෙකා ගැන බයකින් පසු වූ නිසා මේ සිදු වුණේ නම් නැහැ. 1948 දී දකුණට සුදුසු පාලකයෙකු පත් කිරීමේ සිය අදහස ඇමරිකාව විසින් බොහෝ ප්‍රචලිත කරනු ලැබුවා. ඒ අනුව දැඩි කමියුනිස්ට් විරෝධියෙකු වූ සිංග්මන් රීඩ් දකුණේ පාලකයා වූ අතර සෝවියට් වරුන් උතුරේ පාලක ලෙස කිම් ඉල් සං පත් කරා. රතු හමුදාව වෙනුවෙන් සටන් කර තිබූ ඔහු නිසකවම සෝවියට් අධිරාජ්‍යයේ රූකඩයක්. ඒ තරමටම රීද තමන් අධිරාජ්‍යයක් ලෙස හඳුන්වා නොදුන්නත් එසේ ක්‍රියා කළ ඇමරිකාවේ අතකොළුවක් වුණා. ස්ටාලින් මෙන්ම උතුරු කොරියාවද දෙවියන් බදු කෙනෙක් විසින් පාලනය කළ යුතු වූ අතර ඔහු පිළිබඳ ඇදහීමක් උතුරු කොරියානුවන්ගේ මනස තුළට කාවද්දනු ලැබුවා. මේ මොහොත වන විටත් කොරියානුවන් කිසිදු බලයකින් තොර ජාතියක්ව සිටි අතර සිය මතය කුමක් වුණත් නිහඬව දෙකඩව සිටියා. නිශ්චිතවම කිසිදු උතුරු කොරියානුවෙක් උත්තරීතර නායකයෙකු ලෙස බිහි වී සිටියේ නැහැ.
මෙය හුදෙක් ප්‍රචාරණයකින් ඉස්මතු කෙරුණා. ඔබ ප්ලේටෝ ගැන දන්නවා නම් ශ්‍රේෂ්ඨ මුසාවන් ගැනත් ඔබ අහලා ඇති. ප්‍රභූන්ට සිය පාලනය ගෙන යන්න නම් ඔවුන් විසින් දැවැන්ත යමක් පිරිනැමිය යුතුයි. එතරම් සමත්කම් නොමැති සාමාන්‍ය ජනතාව වෙනුවෙන් මිත්‍යාවක් ගෙතිය යුතුයි යනුවෙන් ප්ලේටෝ පැවසුවා. තමන් සියල්ලන්ටම එක්තැන් විය හැකි ශ්‍රේෂ්ඨ මිත්‍යාවක් සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වන නිසා මුසා පවසන්නා ශ්‍රේෂ්ඨයෙකු වන බව ඔහු කිව්වා. හරියටම ආගමිකින් මිනිසුන් එක් සත්‍යයක් අදහන පිරිසක් කරනවා වගේ. මුල් පරපුරය පිළි නොගත්තොත් ඊළඟ පරපුර බොහෝ දුරට එය පිළිගන්නා බව ඔහු පැවසුවා. ළමා කාලයේ සිටම මනසට කෑවැද්දුවොත් තෙවැනි පරපුර සම්පූර්ණයෙන්ම ඒ මිත්‍යාව අදහන බවත් පැවසුවා. සුවහසක් උතුරු කොරියානුවන් සිය පාලකයා දේවත්වයෙන් මෙන් වැළඳගත්තේ ඒ විදියටයි. ඒ වගේම බය නිසයි. 1950 දී කිම් ඉල් සංගේ බල අපේක්ෂාව වැඩි වුණා. මුළු අර්ධද්වීපයේම පාලනය ඔහුට අවශ්‍ය වුණා. වසර 3ක් පුරා සිදු කළ කොරියානු යුද්ධයේ ආරම්භම වුණේ එයයි. එක්සත් ජාතීන්ට අයත් අනෙක් රටවල් සමග දකුණු කොරියාවට සහාය දැක් වූ ඇමරිකාව උතුර පරාජය කළා. මිලියන 3ක ජනතාව මිය ගියා. එහෙත් අවසානයේ ලොකු වෙනසක් සිදු වී තිබුණේ නැහැ. 38 වෙනි සමාන්තර රේඛාවෙන් කොරියාව තවදුරටත් බෙදී තිබුණා. ඉන්පසු ජනතාව යලිත් එක්සත් වීමේ හෝ පැන යාමේ උත්සාහය වැළැක්වීමටත් තවදුරටත් රුධිර වැගිරීම් නැවැත්වීමටත් යුද සේනාංග ඉවත් කළ නිෂ්ක්‍රීය පෙදෙසක් පිහිටුවනු ලැබුවා. ඒ හරහා බොහෝ ජනතාව පැමිණියා. වැඩියෙන්ම උතුරු කොරියානුවන් දකුණට ඇතුල් වෙන්න උත්සාහ කළා. ඒ දික්මනින්ම රටවල් දෙක එදිරවාදීන් වුණා. අවම වශයෙන් අදහස් වලින් හෝ එකිනෙකාට විරුද්ධ වුණා. කොරියානු කම්කරු පක්ෂය සමග උතුරු කොරියාව දැඩිව කමියුනිස්ට්වාදය පිළිගත් අතර දකුණ ධනවාදය හා පුද්ගල නිදහස පිළිගනිමින් ඇමරිකානු අදහස් වැළඳගත්තා. ඇමරිකාව සිය හමුදා කාණ්ඩ දකුණු කොරියාව තුළ රඳවා තැබුවා. ඔබ මේ නරඹන අතරත් 28000ක පමණ ඇමරිකානු හමුදා දකුණු කොරියාවේ රැඳී ඉන්නවා. ඔවුන් දිගටම ඉඳීවිද? නැතිනම් ආපහු යාවිද? ඔබට එය දැනගන්න ප්‍රවෘත්ති ගැන විමසිල්ලෙන් ඉන්න වෙනවා. අවාසනාවකට තවමත් එකිනෙකාට විරුද්ධ උතුරු හා දකුණු කොරියානුවන් ඉන්නවා.